නොදන්න පාරවල් වල යන්න ගිහිල්ලා සිංගප්පූරු වීසා රිජෙක්ෂන් නම් ඇති කරගන්න එපා. O level කරපු ළමේ වීසා හවුස් අපිට කතා කරොත් ඒ ළමයාට අවුරුදු 19ක් සම්පූර්ණ වෙන්න කලින් සිංගප්පූරුවට උසස් අධ්‍යාපනයට යොමු වෙන දරුවෙක්ට මොන වගේ පාඨමාලාද කරන්න තියෙන්නේ? දරුවට අවශ්‍ය දේ තමයි අපි මෙතනදී සිදු කරන්නේ. සිංගප්පූරුවට ගිහිල්ලා එහි උසස් අධ්‍යාපනය නිම කරන දරුවෙක්ට මොනවද එතනින් එහාට ලැබෙන අවස්ථා? අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපිට ජොබ් එකක් කරන්න පුළුවන්ද? අපේ ළමයින්ට එහෙ ගියාට පස්සේ තියෙන ආරක්ෂාව කොයි වගේද කියලා අපට පුළුවන් වෙනවා ඕගොල්ලන්ගේ වීසා එක හරියට කරලා දෙන්න. උසස් අධ්‍යාපනය ගැන පුංචි කාලේ ඉඳලම අපි කතා කරනවා. ඒ වගේම ටිකක් ලොකු වෙනකොට අපිට හිතෙනවා පිටරටකට ගිහිල්ලා Tamanගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරගන්න ඕනේ කියලා. හැබැයි එහෙම යන්න හොඳ රටවල් මොනවද කියලා ඔබ කෙනෙක්ගෙන් අහුවොත් එක එක අය එක එක කතා කියයි. ඒ නිසා හරියටම රට යන්න Tamanගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරගන්න ඒ දේවල් හරියටම කරලා ඔප්පු කරපු එය යථාර්ථයක් බවට පත් කරපු ආයතනයක් තෝරා ගන්න එක හරිම වටිනවා. එහෙම ආයතනයක් තමයි රාජගිරිය වීසා හවුස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ. ඉතින් වසර 16ක් අත්දැකීම් සහිත කෙනෙක් මගෙත් එක්ක ඉන්නවා ඒ ගැන කතා කරන්න. හරියටම රට යන්න රටක් තෝරගන්නේ කොහොමද? උසස් අධ්‍යාපනය වෙනුවෙන්. ඔබට මම කිව්වොත් ඒ වෙනුවෙන් සිංගප්පූරුව හොඳයි කියලා ඔබ හිතයි සිංගප්පූරුව කියන්නේ shopping කරන්න යන්න හොඳ රටක් විතරක් නෙමෙයිද කියලා. ඔව් එහෙම නෙමෙයි. අධ්‍යාපනයට හොඳම රටක් තමයි ඔබ තෝරගන්නවා නම් සිංගප්පූරුව. හැබැයි ඔබ හරියට ගිහිල්ලා කරන්නේ මොනවද කියලා තෝරගෙන නොගියොත් ඔබට අමාරුවේ වැටෙන්නම වෙනවා. ඒ නිසා ඔබ මේ වගේ ආයතනයක් තෝරගත්තොත් සිංගප්පූරුවේ ගිහිල්ලා ඔබේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරලා ඔබට ලංකාවට සතුටින් ආපහු එන්න පුළුවන්. අපි වීසා හවුස් ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගෙන් එක් අධ්‍යක්ෂවරයෙක් වෙන වසන්ත චානක මහත්මයාගෙන් අහමු ඇත්තටම සිංගප්පූරුව උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තෝරගන්න ඕනේ ඇයි කියලා. මෙතනදී අපි වැඩසටහන් කීපයකදීම එක එක රටවල් වල ස්ටුඩන්ට් වීසා ගැන අපි කතා කරා. සිංගප්පූරුව ගැන කතා කරනවා නම් හරි පරිස්සමෙන් තමයි සිංගප්පූරු ස්ටුඩන්ට් වීසා එක අපි කරන්න ඕනේ. ඒකට හේතු වෙලා තියෙන්නේ අපි ගත්තොත් ලංකාවේ වැඩිපුරම ස්ටුඩන්ට් වීසා කරන ආයතන තියෙන්නේ සිංගප්පූරු ස්ටුඩන්ට් වීසා ආයතන තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි වැඩි වශයෙන් පරිස්සම් වෙන්න ඕනි දරුවෙක් දෙමව්පියෙක් සිංගප්පූරුවට තමයි ඉගෙන ගන්න යනවා නම් ආයතනයක් තෝරා ගැනීමේදී. ඉතින් ඒදී වීසා හවුස් අපේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්කන් අපට පුළුවන් වෙනවා ඕගොල්ලන්ගේ වීසා එක හරියට කරලා දෙන්න. ඒ කියන්නේ අපි ගත්තොත් සමස්තයක් වශයෙන් ගත්තොත් වැඩිපුරම වීසා රිජෙක්ෂන් වෙන රටක් තමයි සිංගප්පූරුව කියලා කියන්නේ. ඉතින් එහිදී අපි වැඩිපුර ළමයෙක් ගැන සැලකිලිමත් වෙන්න ඕනි. එතන අපි ගත්තොත් අපේ තියෙන වීසා එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ දේවලුත් එක්කන් අපේ වැඩි වීසා සක්සස් රේට් එකක් අපි පවත්වාගෙන යනවා මේ වෙද්දී. ගොඩක් ලංකාවේ ළමයි කරන දෙයක් තමයි අඩු කෝස්ට් පේමන්ට් එකක් තියෙන පොඩි ටියුෂන් කඩ වගේ ආයතන වලට යනවා සිංගප්පූරුවේ. ඉතින් මම ළමයින්ගෙන් කරන ඉල්ලීමක් තමයි අඩු කෝස්ට් පේමන්ට් තියෙන පොඩි අර පෙට්ටි කඩ වගේ තියෙන සිංගප්පූරු කොලෙජස් වලට යන්න එපා. හොඳ පිළිගැනීමක් තියෙන යම් මට්ටමක තියෙන එහෙ අනුමත කොලෙජ් එකට තමයි යන්න ඕනේ. අපි කියනවා එඩියු ට්‍රස්ට් කියලා. ඒ වෙරිෆිකේෂන් එකක් තියෙනවා. එහෙම නැතිනම් ලෙවල් එකක් තියෙනවා. ඒ වගේ එඩියු ට්‍රස්ට් 4 කියන කැටගරියේ කොලෙජ් එකකට ගියොත් තමන්ගේ වීසා සක්සස් රේට් එකත් හොඳ මට්ටමේ පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ තමන්ගේ මුදල් කාලය ඒවා සියල්ලම බිඳ දමන එක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා හරි පරිස්සමෙන් සිංගප්පූරු වීසා එක කරන්න ඕනි. ඉතින් ඒකේ අපිට එක්ස්පීරියන්ස් තියෙනවා අවුරුදු ගානක. අපි ගත්තොත් 2024 අවුරුද්දේ ළමයි 120කට ආසන්න ප්‍රමාණයක් වීසා හවුස් එකෙන් සිංගප්පූරු ගිහිල්ලා තියෙනවා. 2025 අවුරුද්ද අපි ගත්තොත් ඊට ආසන්නව ළමයි 108ක විතර ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ අලුත් අවුරුද්දක් ආරම්භ වෙලා තියෙන 2026 අවුරුද්දේ ඒ අවුරුද්දෙත් අපේ වගේම ප්‍රමාණයක ඉලක්කයක් තියෙනවා. අපේ පැත්තෙන් ගත්තොත් අපි සිංගප්පූරු පැත්ත හරි සාර්ථක ආකාරයෙන් කරලා තියෙනවා. අපෙන් ගියපු ළමයින්ගෙනුත් ප්‍රශ්න නැහැ. ඒගොල්ලොත් හරි සාර්ථක ආකාරයෙන් ඒගොල්ලන්ට අපි වීසා කන්සල්ටේෂන් එකේදී ඒ දේවල් ගැන දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ගිය ළමයින්ගෙනුත් ප්‍රශ්න නැහැ. එක්ස්පීරියන්ස් එකක් තියෙන ආයතනයක් කරා තමන්ගේ සිංගප්පූරු වීසා කරගන්න කියන එක තමයි මෙතනදී අපිට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ නොදන්න පාරවල් වල යන්න ගිහිල්ලා සිංගප්පූරු වීසා රිජෙක්ෂන් නම් ඇති කරගන්න එපා. ඒක තමන්ට ඉස්සරහට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා.